ආයුබෝවන් දුවල පුතාලා සියලු දෙනාටම අද අපි ඉගෙන ගන්නේ 7 ශ්‍රේණියේ 5 වෙනි පාඩම දර්ශක කියන පාඩම. ගණිතයේ ඊටාම වැදගත් කොටසක් තමයි මේ දර්ශක. අපි බලමු කොහොමද දර්ශකයක් හඳුනාගන්නේ කියලා. මුලින්ම අප බලමු ඔබට වගුවක් පේනවා මගේ මේ බෝඩ් එකේ මම ඇඳලා තියෙනවා. පළවෙනි සංඛ්‍යාව 25. එහෙනම් මේක දර්ශකයක් කියන්නේ අපි සංඛ්‍යාව යම්සි අංකණය කරලා පෙන්වන ආකාරයක්. එහෙනම් මේ 25 කියන සංඛ්‍යාව ඔබ දන්නවා 5 වරක් 5 ඒ කියන්නේ 5 5න් ගුණ කළාම එන්නේ 25යි. එහෙනම් මේ 25 මට ලියා ගන්න පුළුවන් 5 ගුණ කිරීම 5. එහෙනම් 5 වරක් 5 25යි. මෙන්න මේක තමයි මම මේ දර්ශක අංකණය ලියලා තියෙන්නේ. පහේ සංඛ්‍යාව මෙතන දෙකක් තියෙන හින්දා පහේ වර්ගය. එහෙම නැත්නම් පහේ දෙවෙනි බලය කියලා. එතකොට අපි දර්ශකයක් අංකණය කරද්දී මොකද්ද පාදය මොකද්ද දර්ශකය කියලා අඳුරගන්න ඕනේ. දැන් මෙතන පුතාලා දුවලා පහ තමයි මේකේ පාදය. ඒ කියන්නේ ෆූට් එක පාදය. ඒකේ දර්ශකයේ බලය තමයි 2. එහෙනම් මේක අපි දර්ශකේ කොහොමද කියවන්නේ? මේ පහෙහි දෙවෙනි බලය. පහෙහි දෙවෙනි බලය. එහෙනම් ඔබට පුළුවන් දැන් ඊළඟ උදාහරණය තනිවම උත්සාහ කරන්න. 49 කියලා සංඛ්‍යාවක් තියෙනවා. මේක දර්ශන ආකාරයෙන් අපි හඳුන්වන්නේ 7 වර්ගය. ඒ කියන්නේ 7 වරක් 7 තමයි 49. එහෙනම් මේකේ පාදය කීයද? මාත් එක්කම සම්පූර්ණ කරන්න උත්සාහ කරන්න බලන්න. පාදය 7. දර්ශකය කීයද? දර්ශකය කියන්නේ බලය. දර්ශකය 2. එහෙනම් 7හි 2. 7හි දෙවන බලය කියලා තමයි දර්ශක අංකනේ කියවන්න පුළුවන් අපට. 64 කියන්නේ 8 වර්ගය. එහෙනම් මේකේ පාදය 8, දර්ශකය 2. එහෙනම් මේකත් අපිට කියන්න පුළුවන් 8හි දෙවන බලය. 100 කියන්නේ 10 වර්ගය. එහෙනම් මේකේ පාදය 10, දර්ශකය 2. කොහොමද මේ දර්ශක අංකනේ කියවන්නේ? 10හි දෙවන බලය. 400 කියන්නේ 20 වර්ගය. එහෙනම් පාදය 20, දර්ශකය හෙවත් බලය 2. එහෙනම් 20හි දෙවන බලය. 625 කියන්නේ 25 වර්ගය. එහෙනම් පාදය වෙන්නේ 25, දර්ශකය නොහොත් බලය වෙන්නේ 2. එහෙනම් 25හි දෙවන බලය. එහෙනම් මේ වගේ දර්ශකයක් කියවන්න ඔබ ඔහොම ඉගෙන ගන්න. මම ඒකයි අද දවසේ පාඩමෙන් ඔබට කියන්න උත්සාහ කළේ. එහෙනම් දුර පුතාලා තව වීඩියෝ එකකින් හම්බෙමු. ආයුබෝවන්.